විසර්ජන පනත් කෙටුම්පත 2026 දෙවැනි වර කියවීමට පක්ෂ මන්ත්‍රීවරයන් කොළ පැහැති බොත්තමත් විරුද්ධ මන්ත්‍රීවරයන් රතු පැහැති බොත්තමත් ඡන්දය දීමෙන් වැළකී සිටින මන්ත්‍රීවරයන් කහ පැහැති බොත්තමත් භාවිතා කර ඡන්දය ප්‍රකාශ කළ හැකිය. ගරු මන්ත්‍රීවරුනි දැන් ඡන්දය දීම ආරම්භ කරන්න. ගරු මන්ත්‍රීවරුනි ඔබගේ ඡන්දය ඩිජිටල් පුවරුවේ නිවැරදිව සටහන් වී ඇද්දයි බලන්න. ඡන්ද දාන්න දෙන්න. මං එනවුස් කරනවා. සියලු මන්ත්‍රීවරු ගරු මන්ත්‍රීතුමන්ලා ඡන්ද දී අවසන්ද ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ගරු මන්ත්‍රීවරුන් කවුරු හෝ සිටිනවාද? එසේ සිටිනවා නම් මාගේ දකුණු අත පැත්තේ කවුරු හෝ මන්ත්‍රීවරුන් සිටිනවාද? මාගේ දකුණු අත පැත්තේ කවුරු හරි මන්ත්‍රීවරුන් සිටීද? මාගේ වම් අත පැත්තේ ඡන්ද ප්‍රකාශ කිරීම නොහැකි මන්ත්‍රීවරුන් කවුරු හෝ සිටිනවාද? ගරු මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා. කතානායකතුමා දමිළ පිරිස සන්ධාන යටියට රාජ්‍ය බදු ඔබතුමා පක්ෂද විරුද්ධද? තියෙනවා 22ක් තියෙනවා RPC තියෙනවා. ඔබතුමා පක්ෂද විරුද්ධ? ඔබතුමා ඉන්නවා හැමතැන වැඩ කරන බදුකම් කර ජනතාවට 1750 ප්‍රකාශ කර ගරු මන්ත්‍රීතුමා ඔබතුමා පක්ෂද විරුද්ධද? පොරොන්දුව සතුටෙන් අපිලි අරගෙන ඒ වගේම I don't want to go into intellectual cost structure of the wage but it's a responsibility of the government. එනිසා ඔන්න අපි TPA මා සමග දිගාම්බර මහත්මයා මන්ත්‍රීතුමා ඒ වගේ රාධාකෘෂ්ණ මන්ත්‍රීතුමා හුඳනාම දැන් අද එදි සව we vote in favor of the second reading. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා රාධකෘෂ්ණ මන්ත්‍රීතුමා ඔබතුමා ඡන්ද ප්‍රකාශ කරා. රාධකෘෂ්ණ මන්ත්‍රී ඔබතුමා පක්ෂද විපක්ෂ විරුද්ධද? වතුකම් කරු ජනතාවගේ පඩි වැඩි කරපු නිසා ඔබතුමාලාට සහයෝග දෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි තවත් මන්ත්‍රීවරුන් සිටීද? ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය දැන් අවසන්. ඒ අනුව අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2026 දෙවෙනි වර කියවීමට පක්ෂව ඡන්ද 160ක්ද විරුද්ධව ඡන්ද 42ක්ද ලැබී ඇත. ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 8කි. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත 2026 දෙවෙනි වර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.